අන්‍යසේ යොරබුණ අයිබන් හැමෝටම අදත් කොරියානු වාක්‍ය 10කට වඩා මෙතන තියෙනවා. අපි බලමු පළවෙනි වාක්‍යය. 저는 과일을 좋아해요. 저는 과일 කියන්නේ පළතුරු 과일을 좋아해요. මම පළතුරු වලට කැමතියි. 저는 과일을 좋아해요. මම පළතුරු වලට කැමතියි. එතකොට පොතකට කැමති නම් 책을 좋아해요. එහෙම අපිට කියන්න පුළුවන්. දෙවෙනි වාක්‍යය 여행은 어땠어요? 여행යක් කියන්නේ යම්කිසි ට්‍රිප් එකක්, විදේශ සංචාරයක්, එහෙම සංචාරයක් ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. 여행은 어땠어요? සංචාරය කොහොම වුණාද? නැත්තම් ට්‍රිප් එක කොහොම වුණාද? ගියපු ට්‍රිප් එක කොහොම වුණාද? 여행은 어땠어요? 여행은 어땠어요? තුන්වෙනි වාක්‍යය 이따가 주문할게요. 이따가 කියන්නේ ටිකක් ඉඳලා. 주문할게요 order කරන්න. 이따가 주문할게요 ටිකක් ඉඳලා order කරන්න. ඉත්තගා පබල් මොකල් කියකුත් ටිකක් ඉඳලා බත් කන්න. අපි ඊළඟ වාක්‍ය බලමු. 향기 좋네요. 향기 කියන්නේ සුවඳ. 향기 좋네요. සුවඳ හොඳයිනේ. 향기 좋네요. 좋네요. හයන්න සද්ද වෙන්නේ. 향기 좋네요. සුවඳ හොඳයිනේ. 향기 좋다. 좋네요. සුවඳ හොඳයිනේ. 오늘 피곤해 보여요. 오늘 피곤해 보여요. 오늘 피곤해 보여요 කියන්නේ අද මහන්සි පාටයි. ඒ කියන්නේ කෙනෙක් දිහා බලලා මගේ මූණ ඉරියව් බලලා කියනවා අද ඔයාට මහන්සි පාටයි. අන්න ඒක තමයි මේ කියන්නේ. 오늘 피곤해 보여요. අද මහන්සි වගේ පේනවා කියන එක. අද මහන්සි පාටයි කියන්නේ. 새로 산 거예요. 새로 කියන්නේ අලුතින් සස්සයෝ කියන එක ගත්ත 산 ගත්ත 거예요 එකක්. 새로 산 거예요. අලුතින් ගත්ත එකක්. සානන් කිව්වොත් මිලදී ගන්න. සන් කියන්නේ මිලදී ගත්ත. 새로 산 거예요. අලුතින් මිලදී ගත්ත එකක් නැත්නම් අලුතින් ගත්ත එකක්. 새로 산 거예요. මෙයා කියහෙම තියෙනවා. 저도 잘 모르겠어요. 저도 잘 모르겠어요. මමත් හරියට දන්නේ නැහැ. 저도 잘 모르겠어요. මමත් හරියට දන්නේ නැහැ. අපෙන් කවුරු ඇහුවොත් ඕන සාජානිම් කෙසේ요? අද සාජානිම් ඉන්නවද? 저도 잘 모르겠어요. මමත් හරියට දන්නේ නැහැ. මේ තියෙන වාක්‍ය 오늘 많이 춥네요. 춥다. 춥네요. 오늘 කියන්නේ අද 많이 춥네요. 많이 추워요 කියන්නේ ගොඩක් සීතලයි. ඒක තව මට සිරුට විදියට කියනවා 오늘 많이 춥네요. අද ගොඩක් සීතලයිනේ. 오늘 많이 춥네요. අද ගොඩක් සීතලයි. මේ වාක්‍යයෙන් බලමු. 길을 잃었어요. 길을 잃었어요. දැන් කොහේ හරි ගිහිල්ලා හරියට පාර ඒ ගෙදර නැත්තම් පාර හොයාගන්න බැරුව අතරමං. ඒ වගේ අවස්ථාවකුත් තමයි අපි කියන්නේ කිරල් 잃었어요. කිරල් 잃었어요. පාර හොයාගන්න බැරුව අතරමං වුණා. මම අතරමං වුණා කියන්නේ කිරල් 잃었어요. සිගන් චල් චික්කිසේයෝ. සිගන් කියන්නේ වෙලාව. චල් චික්කිදා. චික්කිදා කියන්නේ ආරක්ෂා කරනවා. රකින්නවා කියන අදහස. එතකොට වෙලාවට වැඩ කරන්න කියලා අපි කොහොමද? සිගන් චල් චික්කිසේයෝ. සිගන් චල් චික්කිසේයෝ. වෙලාවට වැඩ කරන්න.
오늘은 운동 좀 하려고요. 오늘은 운동 좀 하려고요. 오늘은 කියන්නේ අද කියන එක දාලා විශේෂ කරා. 오늘 අද නම් 운동 좀 하려고요. අද නම් ව්‍යායාම ටිකක් කරන්න කියලා. රියෝගෝ හේයෝ යමක් කරන්න හදනවා. ඕනරන් 운동 좀 하려고요. අද නම් ටිකක් ව්‍යායාම කරන්න කියලා. මේ වාක්‍යයේ තියෙන මොරිරල් චල්කේ චල්ලා දුසෙය. මොරි කියනවා හිසට කොණ්ඩෙට දෙකටම. මොරිරල් චල්කේ චල්ලා දුසෙය. කොණ්ඩේ කොටට කපලා දෙන්න. අපි කොණ්ඩේ කපන්න ගියාම අපි කියනවා මොරිරල් චල්කේ චල්ලා දුසෙයෝ. කොණ්ඩේ කොටට කපලා දෙන්න. මොරිරල් චල්කේ චල්ලා දුසෙයෝ. මේ වාක්‍යය කොහොමද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? චාජු යොල්ලක් හල්කේයෝ. චාජු කියන්නේ නිතර, හංසන් කියන්නේ නිතර. ඉතින් හංසන් වලට වඩා චාජු කියන්නේ, හංසන් කියන්නේ නිතර, ඒ කියන්නේ බහුලව කියන එක. චාජු කියන්නේ සාමාන්‍යයෙන් විදියට නිතර කියන එක. චාජු යොල්ලක් හල්කේයෝ නිතර කෝල් කරන්න. චාජු යොල්ලක් හල්කේයෝ නිතර කෝල් කරන්න. සොන්මුල් සාරෝ කල්කායෝ. සොන්මුල් කියන්නේ තෑගි, සාරෝ කියන්නේ මිලදී ගන්නට, කල්කායෝ යමුද. ඉස්සරහා ඉන්න කෙනාගෙන් හෝ පිරිසකකින් අහනවා එයාගේ අදහස එකඟද වෙනවද නැද්ද? සොම්මුල් සාරෝ කල්කායෝ අපි තෑගි මිලදී ගන්න යමුද? සොන්මුල් සාරෝ කල්කායෝ තෑගි මිලදී ගන්නට යමුද? තෑගි මිලදී ගන්න යමුද? මේ වාක්‍ය පිහෙන්ගි පෙරල් මිරි සස්සයෝ. පිහෙන්ගි පෙෝ කියන්නේ ගුවන් ටිකට් පත්. පිහෙන්ගි පෙෝ මෙතන අපි ගමු ටිකට්, ගුවන් ටිකට් පත කියලා. පිහෙන්ගි පෙරල් මිරි සස්සයෝ. මිරි කියන්නේ කලින්. ඉල්චික් කියන්නේ කලින් තමයි. ඊට වඩා ගැඹුරු අදහසක් මිරි කියන එකේ තියෙනවා. පිහෙන්ගේ පෙරල් මිරි සස්සයෝ. මම ගුවන් ටිකට් පොත කලින්ම ගත්තා කියන අදහස. 저장해 놓았어요. 저장해 놓았어요. යම් කිසි දෙයක් අපි ගබඩා කරලා තියෙනවා, සේව් කරලා තියෙනවා. ෆෝන් එකේ අපි පින්තූරයක්, වීඩියෝ එකක් සේව් කරලා තියෙනවා. 저장해 놓았어요. 저장해 놓았어요. සේව් කරලා තිබ්බා. 저장해 놓았어요 කියන්නේ සේව් කරලා තිබ්බා. 여러분 감사합니다.